Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද ඔයාලව සාදරයෙන් සහ ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද විශේෂ වීඩියෝ එකක් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න බලමු මොකක්ද අද වීඩියෝ එකේ තියෙන විශේෂත්වය කියලා. අපේ කැම්පස් එක ස්ලේට් එක. ඉතින් අපේ කැම්පස් එකේ අපේ IT ඩිපාර්ට්මන්ට් එක. අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් හැම අවුරුද්දකම සමාජ සත්කාර ප්‍රොජෙක්ට් එකක් කරනවා. ව්‍යාපෘතියක් විදිහට සමාජ සත්කාරයක් කරනවා. ඉතින් මේ අවුරුද්දේ අපි තෝරගත්තේ අනුරාධපුර ගලෙන් මිදුණු වැව පඩිකාර මඩුව මහරඹාව ඉස්කෝලේ. ඉතින් මේ තියෙන්නේ අපේ කට්ටිය උදේම ඉස්කෝලේට ගියා. අපිට ලස්සන වෙල්කම් එකක් ලැබුණා යාළුවගෙන්. අපිව ලස්සනට පිළිගත්තා යාළුවා. ඊට පස්සේ දවසේ ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ විදිහට පටන් ගත්තා. අපේ ජූනියර් බැච් එක සහ සීනියර් බැච් එකේ අක්කලා අයියලා මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණා. ආරම්භයක්. ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. අනුරාධපුර උසස් තාක්ෂණ ආයතනයේ තොරතුරු තාක්ෂණ අධ්‍යනාංශයේ අප විසින් ක්‍රියාත්මක කරනු ලබන වාර්ෂික සමාජ සේවා වැඩසටහනට අනුව අපි විසින් ක්‍රියාත්මක කරනු ලබන අකුරට ඉඩක් ව්‍යාපෘතියේ සමාරම්භක දිනය අදයි. මෙම අවස්ථාව සඳහා අනුරාධපුර උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ තොරතුරු තාක්ෂණ අධ්‍යනාංශ ප්‍රධානී නිල්මිනී දිසානායක මහත්මිය ඇතුළු එම අධ්‍යනාංශයේ කතිකාචාර්ය මණ්ඩලය, කෙකිනාව පළුගස්සව මහරඹාව විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ඇතුළු පාසලේ ගුරු විදුහල්පති මණ්ඩලය, ආයතනයේ සිසු පාසල් ධර්ම සහ සිසු සියලු දෙනාම ආදරණීය පිළිගන්නවා. අපේ සහෝදර සහෝදරින් හැම කෙනෙක්ගේම අවසරයි. ඉතින් අකුරට ඉඩක් ඔයගොල්ලෝ දැන් මෙතන ඉන්න හැමෝම දන්නවා ඇති වැඩසටහනේ නම අකුරට ඉඩක් කියලා තමයි අපි වැඩසටහන පටන් ගත්තේ. ඉතින් මේක ගැන කතා කරනවා නම් පැයක් දෙකක් වුණත් කතා කරන්න පුළුවන්. ඊටාම කෙටියෙන් කියන්නම් කාල වේලාවක් ගියපු නිසා. මෙතන ඉන්න චුටි නංගිලා මල්ලිලා දන්නවා කැම්පස් එකේ අයියලා කළා දවස් දෙක තුනකට කලින් ඉඳන් ඇවිල්ලා ඉස්කෝලේ තින්ත කාලා ඉඳන් ලොකු වැඩ ටිකක් කරගෙන යනවා. ඉතින් මම දන්නවා මෙතන ඉන්නේ අපේ මගේ බැච් එකේ මට පහළ බැච් එකේ ඉන්න නංගිලා මල්ලිලා මගේ සහෝදර සහෝදරි හැම කෙනෙක්ම පුංචි ඔයාලා වගේ ඔතන ඉඳලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. සෑහෙන ආර්ථික අපහසුතාව තියාගෙන නිදහස් අධ්‍යාපනයේ ඉන්නම තමයි මේගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නිදහස් අධ්‍යාපනයේ SW. ඉතින් මේ විදිහට අපේ සීනියර් බැච් එකේ ගයාන් අයියා අපේ වැඩසටහනේ ආරම්භන පැහැදිලි කරා. ඊට පස්සේ ඉතින් ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ විදිහට ලස්සනට ගලාගෙන ගියා. ඉතින් පුංචි නංගිලා මල්ලිලා අපි වෙනුවෙන් ගොඩාක් ලස්සනට පුරුදු වෙලා එයාලගේ ඉදිරිපත් කිරීම නැටුම් සින්දු මේ විදිහට ලස්සනට ඉදිරිපත් කළා. හැබැයි ඉතින් සවුන්ඩ් එක මට වීඩියෝ එකේ දාන්න බෑ කොපිරයිට් වදින නිසා. ඉතින් එයාලා හරිම ලස්සනට ඒ ඉදිරිපත් කිරීම කරා. ඉතින් මතක් කරන්න ඕනේ මේ ව්‍යාපෘතිය කරන්න අපි අවශ්‍ය මුදල හොයාගත්තේ ස්ටික එකක් මුද්‍රණය කරලා ඒක අලෙවි කරලා ඒ හම්බෙන මුදලින් තමයි අපි මේ සියලු වැඩ කටයුතු සූදානම් කරේ. ඉතින් ස්ටික අලෙවි කරන්න සීනියර් බැච් එකේ වගේම ජූනියර් බැච් එකේ අපේ බැච් එකේ අය ගොඩාක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් තමන්ගේ වැඩ කාලය ශ්‍රමය මේ හැමදේම කැප කරගෙන කරපු විශාල මහන්සියක ප්‍රතිඵල තමයි මේ අපි මේ ඉස්කෝලේදී මේ විදිහට දකින්නේ. ඉතින් ඒ වගේම මේ පුංචි නංගිලා මල්ලිලාට අවශ්‍ය පාසල් උපකරණ ලබා දෙන්න ඒ කියන්නේ පොත්පත්, පෑන්, පැන්සල්, අඩිරෝල්, වතුර බෝතල් මේ වගේ දේවල් අපේ බැච් එකේ කට්ටිය එයාලගේ කැමැත්තෙන්ම බාරගෙන පරිත්‍යාග කළා. ඒ වගේම තව අපිට අනුග්‍රාහක බවතුන් කීප දෙනෙක්ම උදව් කරා. ඇත්තටම මට නම් වශයෙන් කියන්න මම දන්නේ නැහැ සහ මට මේ වෙලාවේදී ඒ ගැන හොයාගන්න විදිහකුත් නැහැ. නමුත් එයාලටත් ගොඩාක් ස්තුතියි මේ වෙනුවෙන් අපේ ව්‍යාපෘතිය සාර්ථකව ඉෂ්ට කරගන්න උදව් කරපු එකට. ඉතින් අපි බැච් එකේම සීනියර් සහ ජූනියර් බැච් එකේ මුළු IT ඩිපාර්ට්මන්ට් එකේම මහන්සියක ප්‍රතිඵල ලස්සනටම දැකපු දවසක් විදිහට ඒ ඉස්කෝලේට ගියාට පස්සේ යාළගේ
ඒ දේවල් එයාලගේ සතුට දැක්කහම ඉතින් අපිට හිතුණා. ඒ වගේම දවස් 3ක 4ක කාලයක් බැච් එකේ පිරිමි ළමයි ගොඩාක් මහන්සි වෙලා ඉස්කෝලේ පේන්ට් කරා. ඉස්කෝලේ බිල්ඩින් දෙකයි තියෙන්නේ. ඉතින් ඒ බිල්ඩින් දෙකම ලස්සනටම පේන්ට් කරලා තිබ්බා. එයාලා රෑත් එක්ක නැවතිලා ගොඩාක් මහන්සි වෙලා ඒ වෙනුවෙන් වැඩ කරා. ඒ වගේම මට ඇත්තටම අමතක වුණා විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ අංශ ප්‍රධානී අපේ HOD මැඩම් නිල්මිනි මැඩම් ඒ වගේම හැම දෙයකටම අපිත් එක්ක ඉන්න පවරින්දු සර්ගෙන් ලොකු දායකත්වයක් හම්බුණා මේ ප්‍රොජෙක්ට් එකට. ඉතින් සර්ටත් ගොඩාක් ස්තුති වෙනවා. ඒ වගේම අපේ ඩිරෙක්ටර් මැඩම් මේ වගේම අපිට උදව් කරපු හැමෝම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා සහ ගොඩාක් ස්තුතියි කියලා කියනවා. ඉතින් ඒ පාසලේ මුළු ළමයි සංඛ්‍යාව 30යි. ඒ 30 දෙනාටම සූදානම් කරගෙන ගියපු ඒ ටැග් එයාලා ආසාවෙන් බාරගත්තා. ඉතින් එයාලා ඒක අරගෙන එයාලගේ මූණවල තියෙන සතුට දැක්කහම අපිට ඇත්තටම මේ වැඩසටහනෙන් අපි මෙහෙම දෙයක් කරානේ කියලා තෘප්තියක් අපේ හදවත්වලට අවංකවම ඇති වුණා. ඉතින් පේනවා නේද පුංචි එයාලගේ තියෙන සතුට. ඇත්තටම අපි පුංචි දේවල් කියලා හිතුවට මේ වගේ දුෂ්කර ගම්මානවල දුෂ්කර පාසල්වල ඉන්න දරුවන්ට මේ දේවල් ගොඩාක් වටිනවා. මොකද නගරයේ පාසල්වල ඉන්න ඒ දරුවන්ට තියෙන පහසුකම් සහ මේ වගේ දුෂ්කර ගම්මානවල ඒ දුෂ්කර පාසල්වල ඉන්න දරුවන්ට තියෙන පහසුකම් බොහෝම අඩුයි. ඉතින් අපේ රටේ මේ වගේ පාසල් ඕන තරම් ඇති. අඩු පහසුකම් තියෙන පාසල්. ඉතින් පුංචිම හරි දෙයකින් එයාලට උදව් උපකාර කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම ගොඩක් වටිනවා. මොකද සමහර අයට සමහර දරුවන්ට ඉස්කෝලේට දාන්න සපත්තු දෙකක්වත් නැතුව එහෙම පාසල් යන දරුවන් ඉන්නවා. ඉතින් මතක් කරන්න ඕන විශේෂම කාරණාවක් තමයි මේ ඉස්කෝලේ ළමයින්ට වතුර බොන්න තිබ්බ ෆිල්ටර් එක කැඩිලා. ඉතින් ඒක කැඩිලා ගොඩක් කල්. ඉතින් අපි ඒක එයාලට රිපෙයාර් කරලා දුන්නා. මේ වගේ බොන්න පිරිසිදු වතුර ටිකක්වත් හොයාගන්න නැති ගම්මානවල දුෂ්කරතා විඳගෙන ඉගෙන ගන්න ළමයින්ට
උදව් උපකාර කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටින කාරණාවක්. අනේ අම්මලා තාත්තලා අපි වෙනුවෙන් රසමරස තේපැන් සංග්‍රහයක් වගේම දවල් අපිට ආහාරය සූදානම් කරලා තිබ්බා. ඇත්තටම මේකත් ගොඩාක්ම රසට එයාලා පිළියෙල කරලා තිබ්බා. ඉතින් එයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් අපිත් පුංචි එයාලට ලන්ච් එක ලෑස්ති කරගෙන ගියා. ඉතින් එයාලා ඒකත් ආසාවෙන් වරගත්තා. ඉතින් අපිට ගොඩාක් සතුටුයි එයාලගේ මේ සතුට මූණවල දැකෙද්දී. ලන්ච් ටයිම් එකෙන් පස්සේ අපි එයාලත් එක්ක ගේම්ස් කරා. ඉතින් ගොඩාක් සතුටු වුණා. අනේ මේ වීඩියෝ නම් මන් ළඟ නැහැ දාන්න vlog එකට. ඉතින් එදා දවස ඒ විදිහට සතුටින් ගෙවුණා.